ආයිබෝවන් සියලු දෙනාටම මම අද ඔයාලට පෙන්වන්න යන්නේ ඉතාමත් දුර්ලභ වූ දුර්ලභත් නෑ ඇත්තටම කවුරුවත් දන්නේ නෑ. හරිද? මේක විෂ්ණු රාජ කියන්නේ මොකක්ද මේ ප්ලාන්ට් එක කියන එක තමයි අද පෙන්වන්න යන්නේ. මමත් ගොඩාක් කීප තැනකම හෙව්වා විෂ්ණු රාජ කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ විෂ්ණු රාජ කියන ප්ලාන්ට් එක අපි හැමෝගෙම ගොඩක් අය ගෙවල් වල මේ විෂ්ණු රාජ පැලේ තියෙනවා. ඉතින් මේක මේ ගොඩක් කැන්සර් වලට එහෙම ගන්න ප්ලාන්ට් එකක්. ඔය ගෙඩි වගේ ඒවා මේ වස්සවන්න පත්තු වගේ ඒවට හදන්න පරණ පුස්කොළවල් වල සඳහන් වෙන ওই සඳරාජ විෂ්ණු රාජ ඒ වගේ පැලවලින් විෂ්ණු රාජ කියන්නේ මෙන්න මේ ශාකය. මේ තියෙන්නේ මල් වලට එහෙම ගෙවල් වල හදනවා. විෂ්ණුනේ විෂ්ණු කියන්නේ විෂ්ණු දෙවියෝ. ඒතකොට නිල් පාටයි. මේකේ කොලේ යට නිල් පාට හුරුවක් ගන්නවා මේ ධාරමය. මේ බලන්න මේක ඔයගොල්ලෝ දැකලා තියෙන පැලයක්. මේක තමයි විෂ්ණු රාජ කියන්නේ. ඔයගලන්ට පහසුවෙන් හොයාගන්න පුළුවන් ගෙවල් වල තියෙනවා මේක. ස්තුතියි.